හලෝ කොහොමද ඔයාලට අද ඉතින් ඔන්න ලැබුණු පුංචිම වෙලාවේ සුදු මහත්තයත් එක්ක පුංචි රවුමක් ගහන්න ආවා. මොකද හැම වෙලාවෙම ඉතින් එයා ගෙදර රැඳෙන්නේ නැහැනේ. ඒකින්ද එයා ගෙදර රැඳෙන පුංචි මොහොතයත් එක්ක පුංචි හරි ගමනක් යන්න මම පුරුදු වෙලා ඉන්නවා. මොකද මගේ මානසික නිදහස එයා ගාව අසීමිත ලෙස තියෙනවා. එයාට තුරුල් වෙලා එන්නේ පුංචි මොහොතත් මං හරිම සතුටින් ඉන්නේ. ඉතින් මමත් එයත් දෙන්නම පුරුදු වෙලා ඉන්නවා පුංචි හරි නිදහසක් ලැබුණු ගමන් පොඩි රවුමක් ගහන්න. ඉතින් අපි දෙන්නම ගියේ ඔයාලා හැමෝම දන්න ඩබල් බෙල් රෙස්ටුරන්ට් එකට. ඇත්තටම අපි ගත්තේ චොප්සි රයිස් එකක්, මික්ස් චොප්සි රයිස් එකක්. ඒක ඇත්තටම ඉන්ක්ලූඩ් වෙලා තිබුණා ප්‍රෝන්ස් තිබුණා, ඒ වගේම කටල් ෆිෂ්, ඒ වගේම ෆිෂ්, චිකන්, වෙජිටබල්ස්, ඒ වගේම පයින්ඇපල්, ගොඩක් එග්ස් දෙකක් තිබුණා. ඉතින් මේ දේවල් එක ඒක හරිම රසට තිබුණා. ඒ වගේම අපි ඔරෙන්ජ් ජූස් එකක් ගත්තා. ඒකත් මාරම රසට තිබුණා. මම නම් ගොඩක්ම කන්න ගත්තා. මහත්තයා නම් පොඩ්ඩයි කන්න ගත්තේ. මොකද එයා මට වැඩිපුර කවනවා මේ ටිකේ මහත් වෙන්න කියලා. ඇත්තටම එයා තරම් ආදරණීය මිනිස්සෙක් මම මේ ජීවිතේ කවදාවත් දැකලා නැතුව ඇති. වෙලාවකට මගේ තාත්තා, වෙලාවකට මගේ හොඳම යාළුවා, වෙලාවකට මගේ මහත්තයා. ඉතින් එයා තරම් ආදරණීය මිනිස්සෙක් ලබන්න මම ගොඩක්ම වාසනාවන්තයි. අපිට හිතුණා රෙස්ටුරන්ට් එකේ වගේම බීච් රෝඩ් එකට පොඩ්ඩක් යන්න ඕන කියලා. හැබැයි ක්‍රවුඩ් එක ගොඩක්ම ඉඳිය හින්දා අපි දෙන්න හිතුවා තානායමට ගියොත් හොඳයි කියලා. ඒ හින්දා අපි තානායමට ගියා. අපි තානායමෙන් ගත්තා මාරම් විදිය වෙනස්ම ජූස් එකක්. ඔයාලා හිතන්නේ මොකක් කියලාද? ඔව් ලෙමන් ජූස් එකක් තමයි ගත්තේ. හැබැයි ඒක මාරම වෙනසනේ. ඒක මට නම් කොහොමදත්ම බොන්න බැරි වුණා. ඇඹුල් රස වැඩියෙන් තිබුණ හින්දා. හැබැයි මහත්තයා නම් ඒක කොහොම හරි බිව්වා. මගේ එකත් එක්ක මෙයා කොහොම හරි බිව්වා ඉතින්. එයා හරිම රස කර කොහොම හරි ඉතින් ඒක බිව්වා. ඇත්තටම අපි මාතරට ආවේ ෆිල්ම් එකක් බලන්න යන්න. ෆිල්ම් එක බලන්න යන්න අපිට ගොඩක් වෙලා වැඩිපුර තිබුණා. ඒකින්ද අපි තමයි තානායමටත් පොඩ්ඩක් ගියේ. බීච් සයිඩ් එකෙත් ගොඩක්ම ක්‍රවුඩ් එක වැඩියෙන් තිබුණා. වීකෙන්ඩ් එක හින්දා. එහෙනම් අපි හිතුවා ඒ වෙලාව ඇතුළත පොඩ්ඩක් තානායමට ගිහිල්ලා රෙස්ට් කරන්න පුළුවන් නේ. ඒකෙන් තමයි අපි ජූස් එකක් අරගෙන ටිකක් වෙලා එතනට වෙලා හිටියේ. ඒ ඉන්න අතරතුරේදී ඔයාලට දැනගන්න ආසයිද අපි බැලුවේ මොකද්ද කියලා. අපි දැන් මේ යන්නේ ෆිල්ම් එක බලන්න. ගොඩක් රාය වෙලා මොකද 7:15ට තමයි ෆිල්ම් එක තිබුණේ. අපි ගියේ ටවුන් එකේම තියෙන ෆිල්ම් හෝල් එකට. අපි බැලුවේ ගඩාෆි කියන එක. ඉතින් ඔයාලත් ගිහිල්ලා බලන්න. ඒක මාරම නියම ෆිල්ම් එකක්. ඇත්තටම hina වෙලා විනෝදෙන් බලන්න පුළුවන් ඕනම කෙනෙක්ට. අපිත් හරිම ආසාවෙන් තමයි ෆිල්ම් එක බැලුවේ. ඇත්තටම හොඳයි. ඕන කෙනෙක්ට බලන්නත් පුළුවන් ගඩාෆි ෆිල්ම් එක. ඉතින් අපි ෆිල්ම් එක මේ විදිහට තමයි බැලුවේ. හයි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.